එතනින් එහාට ගිහිල්ලා වර්තමානයේ වෙද්දී AI තාක්ෂණය මම කලින් මතක් කරා වගේ අපි මේ සමාජයේ මෙතෙක්කල් අපි විවිධ ඡායාරූපකරණයන් අපි යම් තැනකට ගිහිල්ලා ෆොටෝ ගත්තා නම් සමහර වෙලාවට ඒ වගේම අපි මෙච්චර කාලයක් අපි දැනගත්තේ පරිගණකය තුල මේ කෙනෙක්ගේ ඕෆිස් පැකේජ් එකක් විශේෂයෙන්ම ඩොකියුමන්ට් එකක් ටයිප් කරන්න ප්‍රසන්ටේෂන් එකක් ඉදිරිපත් කරන්න එතනින් එහාට ගියාම චිත්‍ර අඳින්න මේ ආදී වශයෙන් දේවල් සඳහා තමයි අපි පරිගණකය භාවිත කරේ. නමුත් AI තාක්ෂණයත් එක්ක වර්තමානයේ කොහොමද අපි අපේ අදහසක් දීලා ෆොටෝ එකක් නිර්මාණය කරන්නේ? ඒ ෆොටෝ එක හරහා කොහොමද අපි වීඩියෝ එකක් නිර්මාණය කරන්නේ? මෙන්න මේ AI තාක්ෂණය කොහොමද අපේ අධ්‍යාපන කටයුතු වලට සම්බන්ධ කරගන්නේ කියන ප්‍රායෝගික දැනුම. AI තාක්ෂණය කියන එක දේ පාසලේ ඍජුවම ලබා දෙන්නේ නැහැ. AI තාක්ෂණය සාමාන්‍යයෙන් අපි ගත යුත්තේ සාමාන්‍ය බාහිර පාඨමාලා තුලින්. එහෙමත් නැත්නම් සාමාන්‍ය ළඟම ඉන්න හොඳම මේ විෂය සම්බන්ධයෙන් දන්න යාළුවෙක්ගෙන් තමයි අපිට මේ සම්බන්ධයෙන් දැනගන්න පුළුවන් කියා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ හරහා තමයි අපිට මේ විෂය ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ හරහා තමන්ගේ අධ්‍යාපන කටයුතු වලට විශේෂයෙන්ම තොරතුරු ගවේෂණය කරන්න ඒ වගේම තමන්ට ප්‍රායෝගික වශයෙන් සමාජයේ කුසලතා දියුණු කරගන්න මොනවද කරන්න ඕනේ ආදී වශයෙන් බොහෝ දේවල් පිළිබඳව හොඳ අවබෝධයක් ලැබෙනවා. විශේෂයෙන්ම මෙතෙක්කල් අන්තර්ජාලය හරහා ගිහිල්ලා විෂය කරුණු හොයාගත්තු සමාජයේ ළමුන්ට වර්තමානයේ විද්දී AI තාක්ෂණය හරහා තොරතුරු ගවේෂණය කිරීමේ හැකියාව. උදාහරණයක් වර්ණ ධර්ම යන කුමක්ද යන්න පිළිබඳව